ආයිබෝවන් මගේ නම ප්‍රවීන්. ඉතින් මේ වෙනකොට මම ලංකාවට වෙල දැන් ටික දවසක් වෙනවා. මේ වෙනකොට වීඩියෝස් 5ක්ම දාලත් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට මේ වීඩියෝස් 5ම බලන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මම අනුරාධපුරේ ගිහිල්ලා මොනවද කරන්න කියලා. අනුරාධපුරේ ඇවිදින්න යනවා. ඊට පස්සේ තිස්ස මහාරාමෙත් යනවා. ඊට පස්සේ යන ගමන් අපිට අලිත් හම්බ වෙනවා. තව කිබුල්ලුත් බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාලට ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද හරිම කාම් වීඩියෝ එකක් තමයි මේක. ඉතින් මුලින්ම මතක් කරනවා මිස්ටර් YouTube channel එකට ලක්ෂයක් ගන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යන් අපේ වීඩියෝ එක බලන්න. අයිබෝන්. අන්න හැංගෙලා. පියානෝ දබ්බුරුසුගේ දබ්බුරුසු නුවර ගංජා පැලක් තියෙනවා. අද අපි කොහෙද යන්නේ? හරි මම අල්ලන්න බෑ කියන්නේ. යම්. ආයිබෝවන්. අපි ඉන්නේ අනුරාධපුරේ. අනුරාධපුරේ උදේ දබ්බුරුසුව අමතක වෙලා ආයි මම මේ දබ්බුරුසුව ගන්න කඩේට යනවා. මේ කැලෑව මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි මේ අනුරාධපුර ප්‍රදේශය. අපි අපේ අයියලා ගෙදර ඉඳන් අනුරාධපුරේ තියෙන රුවන්වැලි සෑය සහ ඒ බෞද්ධ ඒ සිද්ධාස්ථාන ටික නරඹන්න යන ගමන් ඉන්නේ. ඉතින් උදේ පාන්දරම නෙවෙයි 10ට 11ට විතර තමයි ඔය යන්නේ. ගිනියම් වෙන වෙලාවේ තමයි ඔය යන්නේ අපි. අපි දැන් මේ ඉන්නේ අනුරාධපුර බෝඩරේ රුවන්වැලි මහා සෑය තියෙන රුවන්වැලි සෑය වන්ද නමස්කාර කරලා අවසන්. දැන් යනවා ඊළඟ සෑයට. ශ්‍රී මහා බෝධියට. විහාර දානශාලාව නරඹන. ඒක තමයි මහා විහාර දානශාලාව කියන්නේ. වඳුරක් ඉන්නවා. හරිම ලස්සනයි. ශ්‍රී මහා බෝධිය. ඔයාක බලන්න. රුවන්වැලි සෑය නරඹලා ඉවර වෙලා ශ්‍රී මහා බෝධියේදී මගේ කකුල් ගොඩක්ම සෑහෙන්න පිච්චලා තිබේ. මොකද අපි සපත්තු වලට හුරු වෙලා සෑහෙන්න පිච්චුණා. මට ඇවිද ගන්නත් බැරි වෙන තරමට වුණා. ඒ වගේම මෙතන වීඩියෝ කරන්න ලොකුවට දෙන්නේ නැහැ. මේ තැන්වල ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ. ආවා මෙතන සුදු හඳුන් ගහට සුදු හඳුන්නේ ප්‍රාර්ථනා කරන තැනක්. කීයක් කරනවද ඔයාලා කනවද? කොහොම කනවද? හයක් වාට ඕනද? කනුල. ගන්න ඉන්න මොන කෙනෙක්ද? ඩියුල් එකක් මගෙන් තාත්තගෙනුත් එක්කෙනෙක් නිසා කනගාටු වෙනවා. පොඩි කාලේ ඉගෙන ගත්ත කාලේ ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒ ගැන දැනුත් ඔයා හිතනවා. පුංචි දේවල් වලට බාධා කරදර වෙනවා තමයි. යාළු ඉන්නවා කියලා ඔක්කොම යාළු නෙමෙයි. විශ්වාස යාළුවෙක් ඉන්නවා. එයා තමයි යට පිට වෙන්නේ. නෝන නම් එක්කෙනා පින්කාර නෝන. කාගෙන් බේරුණාට නෝනගෙන් බේරෙන්න අමාරුයි. කටකාර නෝනවට හිතම හොඳයි. දරු පලනා ලැබීම තියෙන පුතෙකුයි දුවකුයි. පුතෙකුයි දුවකුයි හරි දුවකුයි පුතෙක් හරි දෙන්නෙක් වාසනාව තියෙනවා. සහෝදරත් එක්කෙනෙක්ගෙන් පිට තියෙනවා. කට ටික සැරයි. වාහන පාන වලින් පරිස්සම් වෙන්න පුතා. හදිස් ගමන් පාරට බහින්න එපා. ඔයගේ හිතේ තියෙන දේ හරියනවා. කාරණා පහක් හිතලා තියෙනවා. රස්සාව ගැන හිතනවා. නෝන ගැන හිතනවා. අම්මා තාත්තා ගැන හිතනවා. ගෙදර ගැන හිතනවා. වාහන ගැන හිතනවා. මේ කාරණා පහ හරියනවා. දුක් වෙන්නේ නැහැ පුතා. හිතුම් පතුම් දේවල් ලැබිලා ඉදිරියට ලොකු වාහන පාන අත ගන්න තියෙනවා. වැඩකාරු ලැබෙනවා. හොඳ පින්කාර අත මේ අවුරුද්ද හිතයි
හොයාගෙන ආපු දේ පුතාට හරියන්න කියලා මම පූජා කරනවා. ඔයාට පුතෙකුයි දුවකුයි ලැබෙන්න කියලා පූජා කරනවා. ඔයා දෙහිතින් දෙන්න එපා. මේ පූජා භූමිය දෙන පඳුර සතුටෙන් දීලා යන්න. ඔයාට ඉදිරියට හැමදේම හරියන්න කියලා මම පූජා කරනවා. අපි ආය කරන පුංචි 500යි පුතා සතුටෙන් දෙන්න ඔයාට පුතෙකුයි දුවකුයි හරියන්න. ලෝභ නැතුව දෙන්න. ඔයාට හරියනවා. හිතුම්පත් කණ්ඩ මැදි යත්ත වුණොත් සිය තීරේ යන්න. හරි හරි බොහොම ස්තුතියි. අපි පඳුරු දැම්ම නැන්ද යා මනසකමට මගේ වචනේ පුතාගෙන රුපියල් 100ක් දීලා කියන නැති නෑ නෝනම් මලන්න. ඔව් ඔව් හරි හරි මොනවා විකාර වෙනවා. විකාර වෙන්නේ නෑ. හරි හරි ශාස්ත්‍ර ටික අපි දැන් මොනවද කියන ශාස්ත්‍ර අහලා උට්ටම් පොකුණයි සමාධි බුදු පිළිමේ බලන්න යන ගමන් දුව ශාස්ත්‍ර හිලකේ පස්සේ පොඩ කියනවා. අහයෙන් ඇහෙන්නේ නෑ ඒ වගේ ශාස්ත්‍රය. ඒ ශාස්ත්‍ර කියන්නේ නෝනා ඉන්න තැනකින් එන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ නේ. ඔව් නෝනටත් එන්නේ කිව්වා අටකාර නෝන කෙනෙක් ඉන්නවා කිව්වා ළමයි දෙන්නෙක් ඉන්නවා කිව්වා. කාගෙන් බේරුණා නෝනාගෙන් බේරෙන්න බෑ කිව්වා. අනුරාධපුරේදී කාගෙන් බේරුණාත් ඔයගොල්ලන්ට ශාස්ත්‍රයෙන් කියන කට්ටියකින් නම් බේරෙන්න බෑ. ඒගොල්ලෝ පුදුම වදයක් තමයි යන මිනිසුන්ට දෙන්නේ. ඉතින් මේ විල තියෙන්නේ සමාධි බුදු පිළිමේ තියෙන තැනට. ඉතින් සමාධි බුදු පිළිමේත් බලලා කරලා වැඳලා අපි යනවා කන්න බොන්න. අපි ආව යාළුවනේ ගල් පාලම බලන්න. අනුරාධපුරේ තියෙන සුපිරි ගල් පාලමක් තමයි. එතන මේ ඉස්සර කාලේ පාවිච්චි කරන්න ඇති පාලම වෙන්නේ. ගල් පාලම. දැන් අපි වෙනකොට පොඩ්ඩක් කැඩිලා ගිහිල්ලා තියෙනකොට දාංගල අඩු වෙලා තියෙනවා. කන්නඩ දෙක ඇත්තට බේරෙනවා. අනේ රෙකෝඩ් වෙනවාලු. මට ඒක කියන්න බැහැ වීඩියෝ. උජ්ජ කර. කන සාස්තර ගෑණි වගේ. අපි කනවා රුපියල් 300 ගත්තේ බත් තුන. බත් එකක් 300. සුපිරියත්. දීපාවලි දාට ලබා ගන්න. ඇය නොපෙනී නෙවෙයි කිඹුල නොපෙනී ගියා. කෝ? කොහොමද කිඹුල දැන්? නෑ අපි අතර කොකාලකට ගිහිල්ලා බලමු. මොකද්ද කියලා හැම ඉසුරුමනිය පෙමි වල ඉඳලා තියෙන්නේ මේක තමයි. ඔය කෞතුකාගාරයට යන්නේ. කෞතුකාගාරේ අර. එයියනේ. අපි මැප් එක බලාගෙන ඉතින් ඉසුරුමනිය පෙමිවල බලන්නත් ආවා. ඉතින් මේ වගේ තැන්වල වීඩියෝ කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. හොරාට වීඩියෝ කරලා දාන්න පුළුවන් ඒත් ඒක උචිත නැහැ කියන එක මම දන්නවා. එහෙම කළා වැඩකුත් නැහැනේ. ඉතින් ඒක නිසා මම ඔයාලට අපි කරපු දේවල් ඕවරෝලි පෙන්නන්නම්. ඉතින් ওই වගේ සෑහෙන දේවල් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ගොඩක් මහන්සිත් එක්ක අපිට. යනවා බුදුම ඇවිදින්න කැවිදින්න මම රත්තරන් යාළුවනේ. කකුලුත් නැහැ පට්ට ගිහිලා තියෙන කකුල් වල. ඔව්. මේක උඩට යන්න පුළුවන් උඩට යන්න බෑ රස්නේ වැඩි කකුල් පිච්චිලා තියෙන තඩාර මාළු ඉන්නේ. අර ගල් වලත් කොටලා තියෙන එකද? ඔව් අර තියෙන්නේ මේ අලියෙක් ඉන්න මෙතනක් තියෙනවා. අපි යාළුවනේ තිසාවැව බලන්න යන්නේ. ඒ ඉන්න සිත්තිමණී කෙනෙක් අපිත් එක්ක. තිසාවැවේ ඉන්නේ අපි. සුපිරියත් තමයි. මෝනින් අපි මේ යන ගමන් ඉන්නේ අනුරාධපුරයේ සිට තිස්ස මහරාම දක්වා. දැන් ඉන්නේ කෙගිරාව පහු කළා. දැන් යන ගමන් ඉන්නේ ෂෝට් කට් එකකින්. මොකද්ද මේ දන්සල්
නාම ආධාරයක් කරගෙන යන ඉස්කෝලේ මේ නිවාසාන්තර උදේම ප්ලේන්ටියයි වඩේ දෙකයි කාලා එන ගමන් ඉද්දී වගුරුවෙල මහා විද්‍යාලය බුත්තල. ඉතින් ඒගොල්ලොන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල තිබ්බයි. ඉතින් ඒකට සපෝට් එකක් දෙන්න ඒගොල්ලෝ වාහන හොදනවා. ඉතින් අපිත් ඒකට ඒගොල්ලොන්ට සපෝට් එකක් දුන්නා. ඒ පැත්තේ කවුරු හරි දන්නවනම් මේ වීඩියෝ එක බලනවනම් ෂෙයා කරන්න ඔයගොල්ලොන්ගේ කට්ටියටම පේන්න. කොහොම හරි එතන ඉඳපු පොඩි උන් ටික මට මාම කියලාත් කිව්වා. හරිම දුකයි දුක්ඛිතයි. මට තාම 23යි යකෝ වයස. යාළුවනේ අපි ඉන්නේ මේ අලිගහන පාරේ. අලිගහන පාරේ යන ගමන් ඉන්න බස් එක පිටිපස්සේ යනවා. අලිය කෙලින පාර. බුත්තල පාරේ යනවනම් ඔයගොල්ලෝ දන්නවා ඇති බුත්තල ඊට පස්සේ බිබිලා ඒ පැත්ති වල යනවනම් අනිවාර්යෙන් දන්නවා ඇති අලියෙක් පාරේ සෙට් වෙනවා. මම ඔයගොල්ලන්ට මීට කලින් Facebook එකේ දැකලාත් ඇති මේ වගේ වීඩියෝ. මේ අපි යන්නෙත් ඒ පාරේම තමයි. තන්නි කෙලින් පාර තියෙන්නේ කැලෑව විතරයි තියෙන්නේ. අලි ඉන්නවා සෑහෙන්න ඉන්නවා. අලින්ට කෑම දාලා අලි පාරට එන්න හුරු වෙලා තියෙනවා. නිකන් කප්පම් ගන්නවා වගේ යන්න දෙන්නේ නැහැ නැත්තම්. සාමාන්‍යයෙන් එහෙම නැත්තම් ගහනවා වාහනේට. ඉතින් අපි යන්නේ මේ පනබයේ කොහොම හරි බස් එකක් සෙට් වෙලා ඒක පස්සෙන් යන ගමන් ඉන්නේ මේ කොටි ගහන පැත්තක් වගේ තමයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒ පාරේ ගිහිල්ලා මේ අත්දැකීම ගන්න ඕන. අපි ආව රත්තරන් යාළුවනේ තිස්ස මහරාම බෝඩරේට. අම්මට සීරේ. ඒක මගේ කොන්ද හරින අලුත් එකක් ගන්න. ආයිත් එකක්. behind the scenes. පෝට්‍රේට් දාලා ෆෝක්ස් දාලා ගන්න. හරි හරි. හරි. ඉතින් පොඩි කාලේ ඉඳන් මට ළඟ තැනක් තමයි තිස්ස මහාරාම කියන්නේ. ඒ පැත්තේ තියෙන ලස්සන, ඒ පැත්තේ තියෙන වයිබ් එක වෙන කිසිම පැත්තකින් මට එන්නේ නැහැ. ඉතින් මාරම ලස්සන අත්දැකීම් ටිකක් එක්ක අපේ ගමන එන් කරන්න සූදානම්. ඊළඟ දවසේ උදේම තිස්ස මහාරාම ඉඳන් යක්කල මුල යනවා. ඉතින් තිස්ස මහාරාම ජය වේවා. දවසක් අපි යන්නයි හදන්නේ. අර හැංගිලා ඉන්න. කවුද හැංගිලා? තිස්ස මහාරාමේ ඉඳන් අපි යන්නයි හදන්නේ. තිස්ස මහාරාමිදන් අපේ පැත්තට යද්දි මාරම ලස්සන වීව් එකක් තිබ්බ. දෙපැත්තෙන් කලපුවක් වගේ දෙකක් තියෙනවා. මට හරියටම කියන්න දන්නේ නැහැ මොකක්ද කියලා. ඉතින් මාරම ලස්සන වීව් එකක්. ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන මම ඕන තරම් ඇවිදලා තියෙන මේ වගේ තැන් මම දැකලා නැහැ. හරිම අඩුයි දැකලා තියෙනවා. මාරම ලස්සනයි. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මිස්ටර් ප්‍රොයෝ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලක්ෂ ගහන්න ඔන්න වෙන්න එන්නේ. ගිහින් එන්නම්. ජය වේවා.